හායි කොහොමද ඔයාලට අද අපි යන්න හදන්නේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණීය වැඩිපුරම දිනාගත්ත තැනකට. කොයිද කියලා බලමුද? මේ තමයි ඇඩිෂන් බංගලෝ එක. එහෙම නැත්නම් අපි මේක ආයෙම හඳුන්වනවා ශාන්ත බෙනදික් ආරාමය කියලත් එහෙම නැත්නම් තාපසාරාමය කියලත් වර්තමානයේදී මේ තැන හඳුන්වනවා. බලන්නකෝ අපි මේ යන අතරතුර ගත්ත වීඩියෝ ටිකක් තමයි මේ ඔයාලා දකින්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගරයේ තමයි මේ ඇඩිෂන් බංගලෝ එක පිහිටලා තියෙන්නේ. හපුතලේ ඉඳන් කිලෝමීටර් 3මාරක් 4ක් වගේ යනකොට අපිට ඇඩිෂන් බංගලෝ එක හම්බෙනවා. ඇඩිෂන් එක ළඟට යනකොට නම් අපි තංගමලේ අබේ භූමිය හරහා තමයි යන්න ඕනේ. මේ තංගමලේ අබේ භූමිය තුල තමයි ඇඩිෂන් එක පිහිටලා තියෙන්නේ. ඔන්න දැන් අපි පටන් ගන්න තැනටම ආවා. අපි බංගලෝ එකට ඇතුල් වෙන්න කලින් ටිකට් එකක් ගන්න ඕනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේක සංචාරකයන්ට විවෘතව තියෙන සෙනසුරාදා ඉරිදා සහ අඟහරුවාදා දිනවල විතරයි. උදේ 9:00 ඉඳන් 4:00 වෙනකම්. එහෙම වෙලා තියෙන්නේ වර්තමානයේදී මේක බෙනඩික් භික්ෂුන් වහන්සේලා විසින් පවත්වාගෙන යන ආරාමයක්. ඒ නිසා තමයි ඔවුන්ගේ කටයුතු වලට බලපෑමක් ඇති නොවන විදිහට තමයි සංචාරකයන්ට මේක බලන්න දෙන්නේ. ලස්සනම මිටියාවතක පිහිටලා තියෙන මේ බංගලෝ එකේ භූමිය අක්කර 12ක පමණ වපසරියක් ගන්නවා. ඒ වගේම තමයි මේ බංගලෝ එකේ කාමර 40ක් තියෙනවා. බංගලාවේ උඩින් තියෙන්නේ කුරුළු අබේ භූමියකුයි වනාන්තරයකුයි. ඉතින් හැමතිස්සෙම කුරුල්ලන්ගේ සද්දේ මීදුම මේ ඔක්කොමත් එක්ක අමුතුම සුන්දරත්වයක් තමයි මේ අවට පරිසරයේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ බංගලෝ එක නිර්මාණය කරන්නේ ඉස්ලාම් මේ ගැන අදහස එන්නේ ඉංග්‍රීසි ජාතිකයෙකුට. ඔහු තමයි ශ්‍රීමත් තෝමස් ලිස්ටර් විලියර්ස් කියන පුද්ගලයා. ඔහු තමයි මේ බංගලෝ එකේ නිර්මාණකරුවා වෙන්නේ. ඒ වගේම තමයි අද වෙනකොට මේකේ එක කොටසක් සංචාරකයන් සඳහා නවාතැන් ලබා දෙනවා. ඔයගලන්ට ඕන නම් ඕනම කෙනෙකුට අදාළ මුදල ගෙවලා මේකේ එක රැයක් පහන් කරන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලත් යන්න ගිහිල්ලා මේ ලස්සන බලලා විඳලා එන්න. අපි ගිහින් එන්නම්. බයි බයි.